Here we go. Hey! Hey! මේ සංගීත අයියේ. ඔක මේ නැත්තේ? පට්ටවල බා. මොකද අවුලෙන් ඔය? වාහනේත් හොඳ ගානක දුන්නා කියලා කිව්වනේ. වාහනේ නම් විකුණුවා තමයි. ඒ හැම්බෙච්ච සල්ලි එක මගුල් ඉන්වෙස්ට් කරලා සල්ලි වල නාස්ති වුණා බා. දැන් ඉතුරුනේ පොඩ්ඩයි. දැන් මම මේ කල්පනා කරන්නේ මොකද කරන්න කියලා බා. ලක්ෂ 50? ඒ සල්ලි ටීවී උරන්නේ කොහොමද? ඔඩ්මැක්ස් ඩීඩී කියලා මොකද්ද මම මගුලක දාලා බං භාගයට භාගයක් කියවුණා බං. යෝ මෝඩයිනේ බං. හදිස්සියම මම උඹලා ඉතුරු සල්ලි ටික කො. ඩුබායි වලින් අපාර්ට්මන්ට් එකක් ගන්න කියලා හොරෙක්ට වුණා බං. ලක්ෂ 15ක් අතුලේ. උඹගේ මීහරගෙක් කියව මෝඩ මූසලේ. ලක්ෂ 5කට කොහෙද බං ඩුබායි වල ඇපාර්ට්මන්ට්? ඔබ මං අහුණා බං. උඹ බයිනන්ස් බැලුවද? මට මේ වෙලාවේ ඕනේ බං හොඳ විශ්වාසවන්ත අපේ රටේ ඉන්වෙස්ට්මන්ට් එකක් බං. අයියෝ නියම වෙලා නියම තැනට ආවේ. මේක පොඩ්ඩක් බලන්නකෝ. මේ ඇවිල්ලා අපේ රටේ හොඳම ආයෝජනයක්. ලංකාවේ ජීවත් වෙන ඕන කෙනෙක්ට කරන්න පුළුවන් සාර්ථකම ආයෝජනය තමයි කොටස් වෙළඳපොළ ආයෝජනය කරන එක. හොඳම දේ තමයි රුපියල් 5 ඉඳලා ඔයා දන්න කම්පැනි ඔයා වැඩ කරලා තියෙන සමාගම් වල කොටස් ඔයාට අරගෙන ඒ කම්පැනි ලාභ ලබද්දී ඔයාටත් පුළුවන් හොඳ ප්‍රොෆිට් එකක් අරගන්න. ඉතින් කොටස් වෙළඳපොළ ගැන දැනුමක් නැති කෙනෙක්ට වුණත් සාර්ථකව කොටස් වෙළඳපොළේ ආයෝජනයට උදව්වක් වෙන්න අපි ගෙනල්ලා තියෙනවා ඩිජිටල් කෝස් එකක්. කොටස් වෙළඳපොළේ ඉතිහාසයේ ඉඳලා කොටස් වෙළඳපොළේ කම්පැනිස් එක එකතු වෙලා සාර්ථකව ලාභ ලබා ගන්න විදිය දක්වා තේරෙන සිංහලෙන් ඉතාමත් පැහැදිලිව මුල සිට ඔයාට කිසිම දැනීමක් නැති වුණොත් මේ සම්බන්ධයෙන් මුල සිට සිංහලෙන් කියලා දෙන වීඩියෝ කෝස් එකක් අපි ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා රුපියල් 1999ක් වගේ සුළු මුදලකට. ඉතින් ඔයාත් ස්කිල් එකක් හදාගෙන හරියට ඉගෙනගෙන ආයෝජනයක් කරලා ලාභයක් ලබන්න කැමති කෙනෙක් නම් මේ පල්ලෙහා දින WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. අපි එතනින් එහාට ඔයාලට කියලා දෙන්නම්. ඔයා මුලින්ම ලර්න් කරලා ඊට පස්සේ කොහොමද earn කරන්නේ කියලා. Taking your time, go hard and throw it mine. Cruising the night, we might go starting the ride. Taking your time, move it, go hard and throw it mine. 不必再争吵。 ඔන්න මල්ලි ඔයා කිව්වා වගේ ෂෙයා මාකට් එකෙන් ගොඩ ගියා. පරණ වාහනේ දීලා අලුත් වාහනයක් ගෙනාවා. යමුන හරි බොන්න. යා. එහෙනම් කොල්ලෝ අපි ගියා. Go hard and throw it mine. Cruising the night, we might go starting the ride. Taking your time.